නිවන් මාර්ගයට කැමති නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. නිවනට ආස නැති කෙනෙකුට මේ ධර්මය අහන්න බෑ. මේ ධර්මය අහන්න නම් ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කිරීමේ හිතේ කැමැත්ත තියෙන්න ඕන. අනිත් එක තමයි නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් මාර්ගයට කැමැත්ත තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන්න ඕන. ශ්‍රාවකෙක් විදිහට ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව ඉගෙන ගැනීමේ කැමැත්ත තියෙන කෙනෙකුට මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර වෙලාවට නොතේරෙන්න පුළුවන් මේක ගැඹුරින් කොහොමද කින්ද මන්ද කියලා නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබට නොතේරෙන බණක් නෙවෙයි දේශනා කරන්නේ. යම් විදියකට මේ ධර්මය අහලා ඉගෙනගෙන කියවලා අපි යම් විදියකට තේරුම් ගත්තාද අනේ ඔබත් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් හොඳයි කියන කරුණාවෙන් මේ දේශනා කරන්නේ. තේරුම් ගන්න පුළුවන් සරලම විදිහට තේරුම් කරවන්න. ඒ නිසා ඔබට ලැබිච්ච විශාල භාග්යක් විදිහට සලකන්න මේ නිවන් මාර්ගය ගැන ඉගෙන ගන්න ලැබෙන මේ දේශනා මාලාව ගැන. පින්වතුනි අපේ හිතවල රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තියෙනවානේ. ඒ වුණාට ඔබ හිතන්නේ කොහොමද? රාගය කියන එක සම්පූර්ණයෙන් අපිට රාගය ගැන අවබෝධයක් තියෙනවද? මේ ලෝක සත්වයාට ධර්මීය පුරුදු නොකරපු කෙනාට රාගය ගැන අවබෝධයක් නැහැ. පින්වතුනි මේ රාගය සමතෙන් යටපත් කරලා කෙනෙක් වුණ බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඔන්න රාග හිත යටපත් කරලා සමාධි භාවනා වඩලා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අපි කියමු මේ බ්‍රහ්ම ලෝකෙ උපන් සත්වයාට ආයුෂ තියෙනවා කල්ප 500ක්. දැන් මේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන තථාගත බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ මේ කල්පය කොටස් 6කට බෙදුවොත් මුල් කොටස් 2. තව කොටස් 4ක් ඉතුරුව තියෙනවා. ඒ ඔක්කොම එක කල්පයක්. එවැනි කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා රාග හිතක් නැතුව. රාග සංඥාවක් නැතුව ඉඳලා මනුස්ස ලෝකයට ආවට පස්සේ මේ ඉන්න කරුණු යෙදෙනකොට අලු යට ගිනි පුපුරක් වගේ රාග ගින්න ඇවිස්සෙනවා. අවුරුදු ගණන් තරහ යන්නේ නැතුව ඉඳලා මේන් තරහ ඇවිස්සෙනවා. එතකොට කොයි වගේ කොහොම දෙයක්ද මේ රාගය කියන එක? සාමාන්‍යයෙන්